මොකද හිතන්නේ අපි යාගේ ඉවෙන්ට් එක ගැන? ඇත්තටම බොහොම ස්තුතියි අපේ සනා අයියට තිවංග දිල්ෂාන් කටාරයකට ගෙනලා අපිට සුපිරි වැඩක් ලබා දුන්නට. බැරි වෙච්ච අය ගැන ඉතින් ගොඩාක් දුක හිතෙනවා ගොඩක් අයට. මේ ඉවෙන්ට් එක නම් කතාරු වල පළවෙනි වතාවට ඔයාලා arrange කරලා තියෙන්නේ. ඇත්තට සනා බොයි ඔයාලට ගොඩාක් thanks. යාගේ ඉවෙන්ට් එක හරිම ලස්සනයි සක්සස් ඉවෙන්ට් එකක්. ඉතින් අපි හරිම ආසාවෙන් ඒක එන්ජොයි කරා. යාගේ ඉවෙන්ට් එක මල්ලි සුපිරියක්. සුපිරියටම තිබ්බා. ඉතින් සනා වැඩක් කරොත් ඉතින් දන්නවනේ. තිවංග අයියා මේ වීඩියෝ එක දැක්කොත් මොකද්ද කියන්නේ? අයාට කියන්න තියෙන්නේ සුපිරියට ඉවෙන්ට් එකක් කරලා තියෙන්නේ. අංකට thank you කියන්නත් වචන නැහැ. තිවංග ඉතින් සුපිරි තමයි. එතන තිවංග සුපිරියව. හොඳ චරිතයක්. හොඳ කෙනෙක්. දිවංග අයියේ ඔයාට සලූට් එකයි. ඇත්තටම අපි බලාපොරොත්තු හිටියේ පළවෙනි අවස්ථාව අපිට මේ කටාරක ඔයා හම්බෙන්න අපිට ලැබුණා. තිවංගට කියන්න ඕනේ හරිම ලස්සනයි යාගේ performance. ඇත්තටම මම ආස කරන කෙනෙක් ඒ නිසා තමයි මේ ඉවෙන්ට් එකට මම ආවේ. මේ ගත්තොත් හීරෝයා සුපිරි. මතිවංග අයියට මම ඇත්තටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ලස්සන කටහඬක් ඉස්සරහටත් මේ වගේම ලස්සන සින්දු ටිකක් අපිට දෙන්න පුළුවන්. යාගේ ඉවෙන්ට් එක කරපු කටාරු වල පීක් එකේ ඉන්න DJ ඩිලන් අයියා ඉන්නවා. එයාගෙන් අහලා බලමු ඉවෙන්ට් එකේ එක්ස්පීරියන්ස් එක. යාගේ ඉවෙන්ට් එක කොහමද අයියා? වගේ ඉවෙන්ට් එකක් ආයෙ මට හිතන්නේ වදී කියලා ෆුල් පැක් වුණා. අතරම ඒක ලොකු ගෞරවයක් ආඩම්බරයක්. මොකද තිවංග වගේ ගායකයෙක් අපිට ප්ලේ කරන්න ඕන තිවංගේ බකප් එකට මම තමයි හිටියේ. අතරම ගොඩක් සතුටුයි ඒක. දැන් ඊළඟ පාරත් අපි සනා බෝයිට කියමු එනවා මින්නලේ. ජය වේවා මින්නලේ. අනිවාර්යෙන් මින්නලේ අපි සුබපතමු. මින්නලා සුබවලා මින්නලේට. मिन्नले जेवा रिबन उनक यार अपन उदा कलर रिबन उनक यार अपन ना सोल्लड़ी अवलक ना सडाश पोडनो सलाम पोडनो व रोजा अंकई කොහමද ඉවෙන්ට් එක දෝහා වල දෝහා ඉවෙන්ට් එක කියන්නේ මාර එකක් මගේ ලයිෆ් එකේ මම පළවෙනි පාරට ආවේ දෝහා ඉතින් මාර ක්‍රවුඩ් එකක් හිටියා මට හිතා ගන්න බෑ මේ වැඩේ පැක්කුණා ඒක මට මාර සතුටුයි මම තනියම ආවේ වැඩේට මම හිතුවෙත් නෑ කියන්නේ ආදරය මාරයි දෝහා දුන්නා thank you so much ආපු හැම කෙනෙක්ටම ඉතින් මම එන්ජොයි කරා මම හිතනවා සෙනගත් මාර විතර එන්ජොයි කරා ඉතින් ඇත්තම කතාව කිව්වොත් මෙතනින් ගැලවිලා එන්න බැරි තරම් අමාරු තත්ත්වයක සෙනග ඇවිල්ලා හිටියා නියමයි ආපු ෆෑන්ස්ලට ඔයාට මොනවද කියන්න තියෙන්නේ හදවතින්ම ස්තුතියි අපි ආයි දවසක හම්බ වෙමු ඔයාලත් හැමදාම සතුටින් ඉන්න ඕනේ ජය වෙන්න ඕනේ හැමදාමත් සුබ වෙන්න ඕනේ හදවතින් ප්‍රාර්ථනා කරන්නේ මම එච්චරයි ඒ වගේම සනා මම ආදරෙන් මතක් කරනවා මේක කරපු ක්‍රූ එක ඒ වගේම අපේ සනාගේ යාළුවා කවුද චෝලිද මම ආදරෙන් මතක් කරනවා එයාත් මගෙත් එක්කම හිටියා චෝලිද ආදරෙන් මතක් කරනවා ඒ වගේම ඉතින් පනිට්ටුවත් ආදරෙන් මතක් කරනවා කෑම රසටම දුන්නා ඇත්තටම ලංකාවේ ඉන්න කට්ටියට කියන්නේ මේ දෝහා වල ඉන්න සෙට් එකට ලංකාවේ කට්ටියට ඊළඟ කාලා බලන්න ඇත්තම රසදනක් thank you so much අයියත් මට ලස්සනට සැලකුවා thank you අයියෝ දෙයක් කියන්න තියෙනවා ඉතින් අපේ මේ කවුද මගේ නම කිව්වොත් මම වනින් දන්නෙත් නෑ ඇත්තටම මේ අපේ සහරා තමයි වීඩියෝ පැත්ත හැමදේම කරේ ඇත්තටම ගොඩාක් ස්තුතියි ඒ වගේම මේ කැමරාවල්ලන් ඉන්න මල්ලි තමයි ලයිට් එක හයිටන් ඇල්ලුවා ඉතින් එයාට ගොඩාක් ස්තුතියි ඉතින් එහෙනම් අපි ආයෙත් දවසක් හම්බුමු දෝහා I love you ලංකාවේ කට්ටියටත් I love you ටැමිල් සෙට් එකට thank you so much ඔයාලා මම ටැමිල් සින්දුත් මේ පළවෙනි පාරට කිව්ව සින්දුවක් තමයි දැන් මම ඔයාලා ඉස්සෙල්ලා පටන් ගත්තම කිව්වේ ඌදා කලර් රිබන් ඒ සින්දුවත් හදපු කෙනාට ස්තුතිවන්ත වෙනවා ඒ සින්දුව මට කොහොම හරි පළවෙනි දවසේම ලස්සනට කියා ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා ඒකට මාර්චි එකක් තිබ්බේ ඉතින් සතුටින් දැන් ෆ්ලයි කරන්න යන්නේ ෂෝයින් ආව විතරයි මෙහෙම ලංකාවට යන්න ඕනේ ලංකාවේ ෂෝ බාර් එකකට තියෙනවා ඉතින් ඔය යනවා ඉතින් ඕගොල්ලෝගේ ආදරය නිසා හැමදාම සතුටින් ඉන්නවා ඔයාලත් හැමදාම සතුටින් ඉන්න ජය මම තියන්නේ ජය